අනේක අහිමි කරගන්නවා. වර්තමානයේ අලුත්ම සාධකයක් ඇවිල්ලා ගෙවල් වලට. ගොඩාක් අම්මලාගේ පින්කම් වැළකෙනවා මේ ප්‍රශ්නේ නිසා. මොකක් කියලා හිතනවද නැද්ද? අලුතෙන්ම මේ විලාසිතාවක් පුරුදු වෙලා තියෙනවා ගෙවල් වල වටිනා කියන සත්තු జాතියක් ඇති කරගන්න. ගෙවල් වල වටිනා කියන බල්ලෝ ඇති කරනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ බණක් අහන්න ඉන්න විදියක් නැහැ. කිරිපුතාට කවන්න තියෙනවා. කවුද කිරිපුතා? අර බලු නකුට. අර බල්ලට කව අම්මා ගෙදරට වෙලා ඉන්නවා සීල් ගන්නට යන්නේ. ඒ බල්ලට ආවතේවකම් කර කර ඉන්නවා. සීල් ගන්න බණක් අහන්න යන්නේ පින්කමකට යන්නේ. මට මතකයි කටින පින්කම් කාලේ අම්මා කෙනෙක් කිව්වා අනේ පින්කමට එන්න ආසයි. ඒ වුණාට ඉතින් මේ සුදු පුතා කියලා කියන්නේ යාට. සුදු පුතාට කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ. දාලා එන්න විදියක් නැහැ කිව්වා. කටින පින්කමකුත් අහිමි කරගත්තා. අරක සුනක රාජයා නිසා. දැක්කද? මේක අහිමි වෙන විදිය අපිට තේරෙන්නේ. ඒකයි මුලින් කල්පනා කරන්න ඕන හොඳට මේක අපිට අහිමි වෙන්න දෙන්න හොඳ නැහැ. තිරිසන් සත්තු කියන එක නම් කොයි කාලෙත් අපිට හම්බෙනවා. තව ඉස්සරහට යන්න කතා කරන බල්ලොත් බිහි වෙයිද දන්නේ. දැන්ට hina වෙන බල්ලෝ ඉන්නෝනේ. කැතේ බෑ hina වෙනකොටනේ. hina වෙන බල්ලෝ දැන් ඉන්නවා. තව ඉස්සරහට යනකොට කතා කරන බල්ලොත් එයි. මුකා හිටියත් වැඩක් නැහැනේ අපිට ධර්මයක් නැත්තම්. අර දත් විලිස්සනකොට ඕකට රැවටිලා අම්මලා කවා ඉන්නවනේ ගෙවල් වලට එලා අපේ බල්ලා hina වෙනවා කියලා. දැන් ඔයාලා වගේ ලස්සට hina වෙන්න පුළුවන් ද තිරිසන් සතාට? හරි කැතයි. මම දැකලා තියෙනවා. හැබැයි මේකට අහු වෙනවා මිනිස්සු. ඒකට අහු වුණා කියලා මිනිස්සයා සුගතිය යන්නේ ගුණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව බුදුරජාන් වහන්සේ වදාලා මේක අහිමි කරගන්න එපා. කනෝ වෝමා uppajjaka කනෝ තීතාති සෝචන්ති නිරයම්මි සමප්පිතා. මේක ෂණයක්. බුද්ධ ශාසනය මුණ ගැහෙන එක, ධර්මය ඇහෙන එක, මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක ෂණ සම්පත්තිය. මේක අහිමි වෙන්න දෙන්න එපා කිව්වා. මේක වරද්ද ගන්න එපා. මේක වරද්දගත්තු අය නිරේ ඉපදිලා ශෝක කරනවා කිව්වා. අනේ අපිට කිව්වා බණහන්ට කියලා. අනේ අපිට ධර්මයේ හැසිරෙන්න කියලා කිව්වා. සිල් ගන්න එන්න කියලා කිව්වා. දන් දෙන්න කියලා කිව්වා. සෑයේ බෝධිය වඳින්න කියලා කට කැඩෙනකන් කීවා. අනේ අපි ගණන් ගත්තේ නෑ. ළමයින්ගේ වැඩ බල්ලන්ගේ වැඩ කී අපි මේක පස්සට දැම්මා කියලා. නිරේ ගිහිල්ලා හරියට විඳවනවා කියනවා. මේ ජීවිතේම කොච්චරනම් ඔයගොල්ලෝ විඳවනවද නේද? අනේ අපිට හරියට බණක් අහගන්න නෑ මේ ළමයින්ගේ ප්‍රශ්න නිසා. මිනිස්සු කොච්චර විඳවනවද?